ආයිබෝවන් යාළුවනේ අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ ලංකාවේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රිය නිලියක් ගැන. ඔයා දන්න දිනක්ෂි ගැන ගොඩක් දෙනා නොදන්න ඉන්ටරෙස්ටිං සීක්‍රට් 5ක් අද අපි බලමු. පළවෙනි සීක්‍රට් එක තමයි දිනක්ෂි ඇක්ටිං ෆීල්ඩ් එකට එන්න කලින් ඇක්චුවලි වෙනම ඩ්‍රීම් එකක් තිබුණා කියලා ගොඩක් දෙනා දන්නේ නැහැ. කුඩා කාලයේදී ඇයට තිබුණේ පර්ෆෝමන්ස් ආර්ට්ස් වලට ඉන්ටරෙස්ට් එකක්. ස්කූල් ඉවෙන්ට් වලට, ඩාන්ස්, ඩ්‍රාමා වලට පාටිසිපේට් කරලා ග්‍රැජුවලි ටැලන්ට් ඩෙවලොප් කරගෙන දිනක්ෂි තිබුණා. අපි දැන් බලමු එයාගේ දෙවෙනි සීක්‍රට් එක මොකක්ද කියලා. දිනක්ෂි සෝෂල් මීඩියා වල ඇක්ටිව් කෙනෙක්. ෆෑන්ස්ලාත් ඉන්ටරෙස්ට් වෙන්නත් ඇයට ගොඩක් කැමතියි. ඒ නිසා තමයි ෆෑන්ස්ලා අතර ඇය ගොඩක් පොපියුලර් වෙලා තියෙන්නේ. තුන්වෙනි සීක්‍රට් එක තමයි ෆෑන්ස්ලා හිතනවා වගේ දිනක්ෂි ගොඩක් චරිච් ලයිෆ් එකක් විතරක් නෙමෙයි. කැමරා පිටිපස්සේ දිනක්ෂි කියන්නේ සිම්පල් ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරන කෙනෙක් කියලා තමයි ක්ලෝස් පීපල්ලා එයා ගැන කියන්නේ. හතරවෙනි සීක්‍රට් එක තමයි දිනක්ෂි ටෙලිවිෂන් ඇක්ටිං කැරියර් එක ස්ටාර්ට් කරද්දී ලොකු ස්ට්‍රගල්ස් තිබුණා කියලා කියනවා. කාස්ටින් ඔපචුනිටිස් හොයාගන්නත් ඔඩියන්ස් වලට යන්නත් ගොඩක් ඉෆෙක්ට් එකක් දාලා තමයි අද තියෙන සක්සස් එකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ දිනක්ෂිට. අපි දැන් බලමු ඔයාලා ගොඩක් එක්සයිට් වෙලා හිටපු දිනක්ෂිගේ පස්වෙනි සීක්‍රට් එක මොකක්ද කියලා. ෆියුචර් එකේ දිනක්ෂි ටෙලිවිෂන් වලට විතරක් නෙමෙයි වෙන ප්‍රොජෙක්ට් වලටත් එන්ටර් වෙන්න ප්ලෑන් කරනවා කියලා තමයි ගොඩක් දෙනාගේ කතා බහට ලක් වෙලා තියෙන්නේ. ෆෑන්ස්ලාට ඒක ඩෙෆිනිට්ලි බිග් සර්ප්‍රයිස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි දිනක්ෂිගේ සීක්‍රට් 5. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. channel එකට subscribe කරන්න. තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ බලන්න කමෙන්ට් එකක් දාන්න. next වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.